ජේසු පීටර් ඔබ සියලු දෙනාම ඔබව ආදරයෙන් පිළිගන්න අපගේ ආස්කිය පාස්ටර් වැඩසටහනට අද අපත් සමග ඇවිත් සිටින අපගේ සභා පාලක පාස්ටර් ෂෝන්ව ඔබ ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා මේ වැඩසටහනට. බොහොමත් ස්තුතියි රේවති. අද දවසේ මම ඔබත් සමග ප්‍රශ්න වගේක් අහන්නට යනවා. ඒක කිතුණුවන්ට දැනෙනා වූ ප්‍රශ්න, ඒ වගේම සමාජයේ මතුවෙනා වූ ප්‍රශ්න. මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි යේසුස් කියන්නේ කවුද? යේසුස් කියන්නේ ප්‍රොෆට් කෙනෙක්ද නැත්නම් අනිත් ප්‍රොෆට්ලාට වඩා ඉතාමත් වෙනස් කෙනෙක්ද? රේවති ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. අද වර්තමාන සමාජයේ සහ මේ ලෝකේ මනුෂ්‍යයන් යේසුස් වහන්සේ කියන්නේ කවුද කියන එක හරියට තේරුම් අරන් නැති නිසා ඔවුන් යේසුස් වහන්සේට විවිධාකාර නාමයන් දෙනවා. ඒ නාමයන් අතරින් එක නාමයක් තමයි ඔව් ප්‍රොෆෙටවරයෙක්, නැත්නම් යාපත් ගුරුවරයෙක්, නැත්නම් යාපත් මිනිසෙක්, නැත්නම් මිනිසෙක් කියන එක. හැබැයි තේරුම් ගන්න ඕනේ බයිබලයේ පුරාවටම යේසුස් වහන්සේ ගැන විග්‍රහ කරනව ආකාරය. යොහාන් පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ පැහැදිලිව අපිට කියන දෙයක් තමයි ආරම්භයේදී වාක්‍යano සිටියා. ආරම්භයේදී වාක්‍යano සිටියා විතරක් නෙවෙයි, වාක්‍යano දෙවියන් වහන්සේ සමග සිටියා සහ වාක්‍යano දෙවියන් වහන්සේව සිටියා කියලා. ඒ වගේම ඒ කොටසෙම යොහාන් පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ කියනවා ඒ වාක්‍යanoම මාංශබත්ව අපාතරේ වාසය කළා කියලා. මේ කතා කරන්නේ යේසුස් වහන්සේ ගැන. එතකොට අපි තේරුම් ගන්න ඕනේ වැදගත් දෙයක් තමයි උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 1:26ට අනුකූලව එන්න අපි මනුෂ්‍ය සාදමු කියන විට එතනදී යේසුස් වහන්සේ එතන සිටිය බව අපිට සනාථ වෙනවා. මොකෝ වචනෙන් තමයි උන්වහන්සේ දේවල් නිර්මාණය කළේ. ආලෝකය වේවා, කුරුල්ලන් වේවා, ගස්කොළන් වේවා සියලු දේ. හැබැයි උන්වහන්සේ මනුෂ්‍යව සාදද්දී උන්වහන්සේගේ දෑත් අපවිත්‍ර කරගත්තා. ඒ දූවිලෙන් අදපු නිසා. හැබැයි යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ එතන කියන එන්න අපි. ඒ කියන්නේ එක්කෙනෙක් නෙවෙයි එක්කෙනෙකුට වැඩි ප්‍රමාණයක් එකතු වුණා මනුෂ්‍යව සාදන්න. ඒ විතර නෙවෙයි. යේසුස් වහන්සේ යොහන් 10:30 වෙනි පදේ පැහැදිලිව යොහන් අපිට පැහැදිලි කරනවා යේසුස් වහන්සේ නිර්භයව මේ ප්‍රකාශ කරනවා මමද දෙවිඳුන් එක්කෙනෙක් කියලා. ඒ කියන්නේ දෙවියන් පියාණන් සහ යේසුස් වහන්සේ දෙදෙනෙක් නෙවෙයි එක්කෙනෙක් කියලා පැහැදිලිව යේසුස් වහන්සේ ඒ ප්‍රකාශය අපිට දෙනවා. ඒකෙන් අපිට අදහස් වෙන්නේ යේසුස් වහන්සේ ප්‍රොෆෙටමේ සේවයේ යෙදුනට උන්වහන්සේ ප්‍රොෆෙටවරයෙක් නොවේ. උන්වහන්සේ ආස්කම් කරාට උන්වහන්සේ ආස්කම් කරපු පුද්ගලෙක් පමණක් නොවේ. උන්වහන්සේ මනුෂ්‍යන්ට ඉගැන්වුවට උන්වහන්සේ ගුරුවරයෙක් පමණක් නොවේ. මේ හැම සේවයක් කළත් උන්වහන්සේ ජීවමාන දෙවිඳුන් බව අපිට පැහැදිලිව අපිට නිර්වචනය කරන්න පුළුවන්. යේසුස් වහන්සේ කවුද? ප්‍රොෆෙටවරයෙක්ද? නෑ. ඔහු සේවය කළා. යේසුස් වහන්සේ සාමාන්‍ය මිනිසෙක්ද? නෑ. ඔහු සේවය කළා. තෙවෙනි ආකාරයට ඔහු ආස්කම් කරන පුද්ගලයෙක්ද? ඔහු ආස්කම් කරත් ඔහු සාමාන්‍ය පුද්ගලයෙක්ද? නෑ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ බව අපිට බයිබලයේ පැහැදිලිව සනාථ කරනවා. හොඳයි පාස්ටර්, ඒ ප්‍රශ්නේ ඉතාමත් පැහැදිලි උත්තරයක් ලැබුණා. ඒ වගේම මගේ දෙවෙනි ප්‍රශ්නේ තමයි බොහෝ සභාවන් වල මේක දකින්න තිබෙනවා මුල් කාලේ යේසුස් වහන්සේ පිළිගත්තම ඒ අයට බොහෝ දේවල් අත්දකින්න ලැබෙනවා යේසුස් වහන්සේගේ වරප්‍රසාද. ඒත් ටික කාලයක් යද්දී සමහරක් අය එකම තැනක ඉන්නවා. සමහර ප්‍රශ්න වලට ගොඩක් පීඩා විඳිනවා. ඒ අයට උත්තරයක් නැහැ. සභාවන් වලට යනවා. ඒත් ඒගොල්ලන්ගේ ජීවිත එකම තැන තියෙනවා. ඒ කාරණා බොහොමයක් එකට හේතු ගන්න පුළුවන්. ප්‍රශ්න ඇවිල්ලා යේසුස් වහන්සේ මට අකමැති නිසා මට ප්‍රශ්න ගේනවා. අපි තේරුම් ගන්න ඕන එක දෙයක් තමයි යේසුස් වහන්සේ කවදාවත් මනුෂ්‍යයට ප්‍රශ්න සහ මනුෂ්‍යයට පීඩාව ගෙනෙන්නේ නැහැ. නමුත් මනුෂ්‍යව ප්‍රශ්නයක් තුලින් සහ පීඩාවක් තුලින් ගමන් නොකර ඉන්න යේසුස් වහන්සේ ඉඩ සලස්වනවා. ඉඩ සලස්වීමෙන් අදහස් කරන්නේ අපිව මරන්න නෙවෙයි. නමුත් අපි තුල යහපත් ගුණාංග ගොඩනගන්නට. අපි දකිනවා යාකෝබ් පළවෙනි පරිච්ඡේදයේ 2 සහ 3 අපි කියනකොට යාකෝබ් පැහැදිලිව කියනවා විවිධාකාර පරීක්ෂාවන් ආවම ඒක ප්‍රීතියක් කොට සලකන්න කියලා. ඒ කියන්නේ ඒක දුකක් ඇටියට නෙවෙයි ප්‍රීතියක් කොට සලකන්නේ. ඇයි? ඒ පරීක්ෂාව තුළින් මගේ චරිතය සහ මගේ කිතුණුකම තව ශක්තිමත් වෙනවා මිසක් ඒක අඩපණ වෙන්නේ නැහැ. ඇයි? මගේ යැපීම සහ මගේ රඳා පැවැත්වීම ක්‍රිස්තුස් වහන්සේ තුල පමණයි. ඉතින් ඔබ බොහෝ කාලයක් පිටුමෙක් වෙලා ඉඳමින් ඔබ දැන් අභියෝගයක් තුලින් යනවනම්, ප්‍රශ්නයක් තුලින් යනවනම්, පීඩාවක් තුලින් යනවනම්, ඒකෙන් කියන්නේ දෙවියන් වහන්සේ ඔබ අත්හැරලා කියන එකද? නැහැ. කිසි විටකවත්. දෙවියන් වහන්සේ ඔබ සමග ඉන්නවා, ඔබ තුල සිටිනවා. නමුත් දුක්බර කාරණාව තමයි ඒක නොතේරෙන කිතුණුවන් ඊතර දෙවියන් වහන්සේ උන් සමග නැහැ කියලා. ඒක වැරදි මතයක්. දෙවියන් වහන්සේ උන් සමග සිටින්න වූ දෙවිඳුන් මොකද දෙවියන් වහන්සේ අපිට ඒක පැහැදිලිවම මතෙව් 28 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව කියන ලෝකයේ අන්තිම දක්වා උන්වහන්සේ අපි සමග සිටිනවායි කියන එක.
ඒ නිසා අපිට පීඩාවන් එන විට, අපිට අභියෝගයන් එන විට, අපිට ප්‍රශ්නයන් එන විට අපේ අවධානය අපි ක්‍රිස්තුස් වහන්සේ දෙස තබමින් ඒ ප්‍රශ්නය දෙස නොවේ ලබන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේ වෙත ලබන්න. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තමයි ඒ ප්‍රශ්නයට අරියාකාරව මූණ දෙන්න අපි තුල අරි බුද්ධියක් සහ වචනය තුල දැනුමක් නැතිකම. දැන් අපි දැක්කොත් ප්‍රශ්නයක් ඇවිල්ලා යේසුස් වහන්සේ පැහැදිලිව කියන ඔබයි කන්ද දැක්කම කන්දට යාඥා කරන්න නෙවෙයි කියන්නේ. කන්ද ගැන කතා කරන්න නෙවෙයි කියන්නේ. කන්දට කතා කරන්න කියනවා. හැබැයි දුක්පර කාරණා තමයි බෝ කිතුණුවන් අද කන්දට යාඥා කරනවා. කන්දේ විශාලත්වයේ, කන්දේ ස්වභාවය, කන්දේ ස්වરૂපය ගැන කතා කරනවා. හැබැයි කන්දට කතා කරන්න තේරුම් අරන්නේ දෙවිදු නොවුන් තුල දමා ඇති ඇදහිල්ලේ ප්‍රමාණයට අනුව. ඉතින් සමහරක් අභියෝගයන් තුලින්, පීඩාවන් තුලින් හිතා ගන්නට බැරි එකපාරට එන්නා වූ සුළි කුණාටු අභියෝගයන් තුලින් අපි ගියත් ඒකෙන් අදහස් වෙන්නේ දෙවියන් තුන අපිව මරන්න නොවේ. නමුත් අපිව ශක්තිමත් කරලා ඉහළට යාපත් ලෙස අපේ කිතුණු චරිතය ගොඩනංවන්නයි. හොඳයි පාස්ටර්. ඒ ප්‍රශ්නෙට ඉතාමත් පැහැදිලි උත්තරයක් ලැබුණා. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නේ මගේ. දැන් බොහෝ අය සභාවට එනවා. සමහරක් අය සභාවට යන්න ඕනේ නැහැ. තමන්ගේ දේවල් තමන්ට මුල් තැන දෙනවනේ සමහරක් අය. එතකොට අනිවාර්යෙන් කිතුණෙක් වුණාම සභාවට ඉරිදා දවසේ චර්ච් එකට යන්න ඕනද? 100%ක් බයිබලේ පැහැදිලිව කියනවා අපි සබත රකින්න ඕනේ කියලා. හැබැයි දැන් වරදි මතයක් තිබෙනවා විශේෂයෙන්ම සභාවන් වලට යන්නේ නැති අය කියන උදයක් තමයි මේ. අපි ඉක්ලීසියා කියන්නේ ගොඩනැගිල්ලක් නෙවෙයි අපි කියන එක. ඒක 100%ක් හරි මොකෝ දෙවිඳුන් තුල වෙන් කළා වූ සරගත් බව කියන්නේ. හැබැයි අපි දකිනවා ගීතාවලි 133 පළවෙනි පදයේ සිට තුන්වෙනි පදේ අපි දැක්කොත් බයිබලයේ කියනවා සහෝදරත්වයකට වාසය කිරීම කෙතරම් ප්‍රසන්නද කියලා එතන කියනවා. එතනින් ඒක නතර වෙන්නේ නැහැ. එතන කියනවා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය, දෙවියන් වහන්සේගේ පින්න, සහ දෙවියන් වහන්සේගේ ආලේපය එතන නිදාස් වෙනවා කියලා. ඒතර ඉතින් ගීතයේ 33 අපිට පැහැදිලිව කියන දෙයක් තමයි සහෝදර, ඒ කියන්නේ ඉක්ලීසියා එකතු වෙන එක තැන දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තිබෙන බව. ඒ වගේම දෙවියන් වහන්සේ පැහැදිලිව තවත් තැනක යේසුස් වහන්සේ කියනවා දෙදෙනෙකෝ තිදෙනෙක් මාගේ නාමයෙන් රැස් වෙනවාද මම එතන සිටින බව. ඒතර බයිබලයට අනුව අපි දකිනවා දෙදෙනෙකෝ තිදෙනෙක් නෙවෙයි ඉරිදා දවසේ නැත්නම් වෙනත් දවසක අපි එකතු වෙන විට මොකක්ද එකකින් අදහස් වෙන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ කෝපරේට් බ්ලෙසින් එකක්. එතනට පැමිණෙයිත සභාවට යන්න අනිවාර්යෙන් වැදගත්. දැන් සමහරක් අය ඒක පරණ ගිවිසුමනේ පාස්ටර්. එහෙනම් මම ඒ අයකින් තම සරලව උන්ට මම පැහැදිලි කළ කියන්නේ සාධාරණනේ. එහෙනම් පවුල්තුමා සභාවන් වලට යව් පත්‍ර ලිව්වේ ඇයි? ඒ වගේම එලිදරව් පොතේ සභා 7ක් අවවාද කරමින් ඔවුන්ගේ ස්වභාවයන් ගැන කතා කරමින් දෙවියන් වහන්සේ යෝහන් තුලින් කතා කළේ ඇයි? ඒ කියන්නේ සභාවක් පුද්ගලික ලෙස එක්ලීසියක වුණාට මුළු එක්ලීසියකම එකතු වුණ දවසේදී දෙවියන් වහන්සේගේ බලය, දෙවියන් වහන්සේගේ තේජසය, දෙවියන් වහන්සේගේ ආලේපය වැඹුරන නිසා හැම කිතුණුවෙක්ම සභාවකට ඉරුදින යා යුතුමයි. හොඳයි පාස්ටර්. ඒකට ඇත්තට බයිබලෙම අපිට උත්තරයක් ලැබුණා. ඒ වගේම මගේ අනිත් ප්‍රශ්නේ තමයි අපිට තියෙනා වූ බයිබලයේ සිංහල පරිවර්තනයේ තියෙන්නේ අපිට අතේ ගෙනියන්න පුළුවන් එකම එක පරිවර්තනයයි තියෙන්නේ. ඒ වගේම ඉංග්‍රීසි මාධ්‍යයෙන් බොහෝ පරිවර්තනයන් තිබෙනවා. සිංහල මාධ්‍යයේ තිබෙන බයිබලය විකෘති වෙලා තියෙනවද? ඉංග්‍රීසි මාධ්‍යයත් එක්ක බලද්දී සමහරක් වචන එහෙම ගිහිල්ලා තියෙනවා. ඊටම සරල තේරුම් ගන්න ඕනේ අපේ බයිබලයේ මුල් කර්තෘවරුන් ලියපු භාෂාවන් අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න අවශ්‍යයි. මුල් කර්තෘවරුන් ලියපු පළවෙනි භාෂාවන් තමයි එබ්‍රේය භාෂාවෙන් ලිපි ලියලා තිබෙනවා. ඒ කියන්නේ පරණ ගිවිසුමේ බොහෝ ලියවිලි තියෙන්නේ එබ්‍රේය භාෂාවෙන්. ඊට පස්සේ තවත් භාෂාවක් තමයි ඇරමික් භාෂාවෙන්. ඒ කියන්නේ කතා කරන භාෂාවෙන් ලියවිලි තියෙනවා නිකන් දානියල් පොත වගේ එවැනි පොත ඇරමික් භාෂාව. ඒ වගේම ඊළඟට අලුත් ගිවිසුමට එනකොට එක වැඩි බෞද්ධ රසක් දෙන්න බැරි නිසා ඕන්න තිබෙන ඒක අදහස පමණ එතනට දාන්නේ. හැබැයි එකකින් අදහස් වෙන්නේ නැහැ ඒ පරිවර්තනය තුළ යම්කිසි වැරැද්දක් තිබෙනවා. හැබැයි මම අනිවාර්යෙන් කියනවා බයිබලය පරිශීලනය කරන්න වයගේ මම ඉල්ලන්න ඕන දෙයක් තමයි ඔබගේ තිබි සිංහල බයිබලයක් විතරක් නම් තිබෙන්නේ සිංහල බයිබලය විතරක් කියවන්න පෙළඹෙන්න එපා. තවත් අනුවාදයන් කියවන්න. මොකද යම අනුවාදයන් තුලින්ම ඒබ්‍රේව ග්‍රීක සහ ඒ විවිධ භාෂාවලින් තිබෙන බව හදාස් බොහොමයක් තිබෙන විට ඔබට බයිබලයේ අරියාකාරව තේරුම් ගන්න පුළුවන් පමණක් නොවේ. ඒක අරියාකාරව පරිවර්තනය කරන්නත් පුළුවන්. ඒ වගේ අපි තේරුම් ගන්න ඕනේ බයිබලයේ නිකරුණේ ඔය එක පාඩම ආපු පොතක් නොවේ.
තේරෙනවද මම කියන දේ? ඒක අපි තේරුම් ගන්න ඕනේ වැදගත් දේ තමයි අපි දකිනවා බයිබලයේ විවිධාකාර කාරණා තුලින් ගමන් කරන විශේෂයෙන්ම අපි දකිනවා AD 325 දී නයිසියා කියනා වූ කැනනයිසේෂන් එක තුලින් එක ගමන් කරා. ඒක ඒ කාලය තුල පරණ ගිවිසුමේ තුල තියෙන සත්‍යතාවය මොකක්ද? ඒවා මොකක්ද? ඒවා ඇත්තද බොරුද කියලා ඒ තුල. ඊපස්සේ අපි දකිනවා ඉපෝ කියනවා AD 393 අපි දකින ඒ වගේම එනම් කාටේජ් කියන 397 මෙවිනි ආකාර කැනනයිසේෂන්ස් තුලින් ගමන් කරපු නිසායි අද අපිට මෙවිනි ආකාර ලස්සන බයිබලයක් තියෙනවා. ඒ වගේම අපි දකිනවා මේ බයිබලයේ ඒ කාලෙදි තිබුණේ ග්‍රීක සහ එබ්‍රේව අනුවාදය. හැබැයි අපි දකිනවා ඒක ඊට පස්සේ ජෝන් වයිට්ලිෆ්ට් එනම් විලියම් ටින්ඩෙල් වැනි ශ්‍රේෂ්ඨ බයිබල් පරිවර්තකයන් තුලින් අපිට NIV නැත්නම් නිව් කිං ජේම්ස් කියන්නේ කිං ජේම්ස් version බයිබල් අපිට එනවා. ඒ තුලින් පස්සේ NIV version, ESV translation, අද වර්තමානයේ amplified translation කියලා විවිධාකාර පරිවර්තන. ඒවට ප්‍රධාන හේතුව තමයි එකට එකක් පරස්පර නැහැ. එකට එකක් පැහැදිලි කරන්නා වූ අර ඒබ්‍රේල් ග්‍රීක වල තිබෙනා වූ පව් තේරුම පැහැදිලි කරමින් දෙන නිසා අපිට බයිබලයේ හොඳින් තේරුම් ගන්න හැකියාව තිබෙනවා. හොඳයි පාස්ටර්. ඒ ප්‍රශ්නේ ඉතාමත් පැහැදිලි ලෙස උත්තරයක් ලැබුණා. ඒ වගේම මගේ අන්තිම ප්‍රශ්නේ, පස්වෙනි ප්‍රශ්නේ සාමාන්‍ය මිනිසෙක් මරුණාන් පස්සේ ඒක කිතුණුවෙක් වෙන්න පුළුවන්. කිතුණුවෙක් මරුණාන් පස්සේ එයා කොහෙටද යන්නේ? කෙලින්ම එකපාරට ස්වර්ගයට යනවද නැත්නම් පොළවේ ඉන්නවද? ඒ වගේම කිතුණුවෙක් නොවන කෙනෙක් මරුණම එයා ඒ දෙන්න අතර තියෙන වෙනස, ඒ වගේම යන ස්ථාන කොහෙද පාස්ටර්? අපි ඒක ඉතාමත් පැහැදිලි දැන් විශේෂයෙන්ම සභාවක් හැටියට අපේ මතයන් තිබෙනවා. ඒ වගේ හැබැයි අපි දෙවන කිතුණුවන් අතර බයිබලේ පරිවර්තනය කරද්දී විවිධාකාර මතයන් තිබෙනවා. ඉතින් මතයන් දෙකක් තිබෙනවා. එක කොටාශ කියන දෙයක් තමයි කිතුණුවෙන් මැරුණම එවෙලේම ස්වර්ගයට යනවායි කියන එක. තව කොටාශ කියන එක තමයි කිතුණුවෙක් මැරුණම ඔහුගේ ශරීරය පාරාදීසයේ නැත්නම් යේසුස් වහන්සේ දයේ ඔව් කියන්නේ කුරුසේ එයා පැතිටපු ඒ සොරාට කියපු ප්‍රකාශය ඔබ මා සමග අද දවසේ පාරාදීසයේ ඉන්නවයි කියන එක. ඉතින් එවැනි තැනකදී ඊට පස්සේ ඔරණය හඬ එන විට උන්වහන්සේගේ දෙවෙනි ඔසවා ගැනීම එන විට උන්වහන්සේගේ ඔසවා ගැනීම එන විට ඒ පාරාදීසයේ උන්වහන්සේ තුල නිදිබරව ඉතුපු අය උන්වහන්සේ පළමුව ඔසවා ගන්නවායි කියන අර්ථය මත බෝකිතුරු විශ්වාස කරන දෙයක් තමයි අපි එකෙනෙයිම ස්වර්ගයට යන්නේ. අපේ ප්‍රාණය පාරාදීසයේ නතර වෙනවා. අපේ ආත්මය ස්වර්ගයේ තිබුණත් පාරාදීසයේ තිබෙනවා. හැබැයි අපි උන්වහන්සේ ඔසවාගෙන ඔරණය අඬන විට අපේ ප්‍රාණය පව ඔසවාගෙන අපිට මහිමාන්විත ශරීරය අපි නැවත පොළොවට පැමිණෙන්න යනවායි කියන මතය බෝකිතුරු සභාවන් තුල සබෝ අදහස් වෙනවා. මම ඒක විශ්වාස කරන මතයක්. ඒ වගේම කිතුණෙක් නොවන කෙනෙක් මැරුණාම අපි පැහැදිලිව දන්නා වූ දෙයක් තමයි ඔවුන්ට තිබෙනවා ඒදිසිය කියන වූ ස්ථානය. මේකෙන් ඒදිසිය අදහස් වෙන්නේ ගිනි විල නොවේ. ඒක ඇවිල්ලා తాවකාලිකව නතර වෙන්නා වූ ස්ථානය. ඒකත් දුක්බර ස්ථානයක්. දෙවියන් වහන්සේගේ මහිමය අත්දකින්න බැරි ස්ථානයක්. දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ මුක්ති විඳින්න බැරි ස්ථානයක්. මොකෝ අපි පැහැදිලිව දකින්න දෙයක් තමයි ඒ කියන්නේ ලාසරස් සහ ධනවත අතර කතාවේදී යේසුස් වහන්සේ උපමාවෙන් අපිට දුන්නා උපමාව. ලාසරස් අපි දකිනවා ආබ්‍රාම්ගේ එනම් බුසම් එකේ සිටිනවා. අපි දකිනවා ධනවත කොහෙද? ඒදිසියේ දුක් විඳිනවා. ඒ තුලින් මොකද්ද වෙන්නේ? ඒ ඔව් කියන පුළුවන් නම් කියලා මේ සුභාරංජය මගේ සහෝදරයන්ට කියන්න. මොකෝ ඒදිසි කියන ස්ථානයක් තියෙනවා. ඉතින් දෙවිදුන් තුල මරුණා වූ අය පාරාදීසයේද, දෙවිදුන් තුල මරුන් නැති අය ඒදිසියේද මම විශ්වාස කරනවා බයිබලයට අනුව ඔවුන් తాවකාලික නවාතැන් ස්ථානයක් තියෙන නවාතැන් ස්ථානයේ තිබෙනවා උන්වහන්සේගේ අවසන් විනිශ්චය දක්වා. විශේෂයෙන්ම ඒදිසියේ ඉන්නවා අය. හොඳයි පාස්ටර්. ඒ ප්‍රශ්නෙට ඉතාමත් පැහැදිලි ලෙස උත්තරයක් ලැබුණා. ඒ වගේම ඔබට යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් මේ වගේ අසන්න, ඒ වගේම ඒ ප්‍රශ්නේ පැහැදිලිව ඔබට උත්තරයක් ලබා ගන්නට තිබෙනවා නම් ඔබට පුළුවන් මේව වැඩසටහන Ask Your Pastor වැඩසටහනට ඔබගේ ප්‍රශ්නේ යොමු කරන්න. ඔබට ඒ අදාළ ප්‍රශ්නෙට අපි උත්තරයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙන, ඒ වගේම සූදානම්ෙන් සිටිනවා. ඔබ සියලු දෙනාටම ජේසුස් පිටයි.